පොසොන් දවස් උදේ 11යි වෙලාවට කොල්ලෙක් කෙනා යාළුවෙක්ගෙන් අපි පොඩි ගමනක් යන්නේ. ඊට පස්සේ මාත් හා කිව්වා. අපි බලමු කොහෙද අපි ගියේ කියලා. යමු වීඩියෝ එකට. අපි ගමන යන්න පටන් ගත්තා. අල්ලපු ගම ඉස්සෙල්ලම පහු කරන්න තියෙනවනේ. ඉතින් මොනව කරන්නද? අපි ඉන්නේ දැන් ගිරිබාවේ. අපිට ටිකක් දුර යද්දී අපේ යාළුවෝ සෙට් එකක් හම්බුනා. අපි ඉතින් ඒ කට්ටියත් එක්කම ගියා චුට්ටක් දුර යනකම්. ඔගේ දෙල්ලි වරයි. දැක්කන ඉතින් වෙච්ච දේ. ඕක තමයි ඉතින් හයි කැපැසිටි වල යද්දී පොඩ්ඩක් තියෙන ප්‍රශ්නේ. මේ මූණවල් රේවි. අල්ලිත් නේ. රේවි ලයින් තියනවා. දාගම. අපි පොඩි පූජාවක් කරන්න මේ බාරක් උපුරන්න මනදුරු ගන්නවා. බාර දෙන්න. යාළුවා සෙට් දෙන්න පූජාවක් දෙනවා. යාළුවට පූජාවක් දෙන්න නේද? Oh my god! අපි ගල්ලුමින් කන්න දේවල් ටිකකුත් අරගෙන ආයෙත් ගමන යන්න පටන් ගත්තා. අපි දැන් මේ පහුරගෙන යන්නේ පොල්විතිගම කියන ලස්සන ගම. දන්නවනේ ඉතින් අපි ගමනක් ගන්න කියෝ සබා දහමක් මොනවද කියනවා. අපිට දෙමෙන්න ඕන ඉතින්. ඉවත දාන තහඩු වලින් කරලා තියෙන ලස්සන නිර්මාණයක්. ලස්සනයි නේද ඒක? මේ තියෙන්නේ ලංකාවේ ලස්සනම පාර. දන්නවද කියලා බලන්නකෝ. අපේ අයතනින් කොහේ ගියත් නඩුවක් දාගන්න. ඉතින් පුරුද්දට ගිහලා තියෙන්නේ. හෙල්මට් එක ගලවගෙන ඇවිල්ලා. අපි දැක්කෙත් නැහැ ඉතින්. ඒ පොලිස් අංකලුත් අපිට පොඩි අවවාදයක් දීලා යන්න කියලා කිව්වා. ඉතින් අපි ආවා. කොල්ලොන්ට ඉතින් අයිස්ක්‍රීම් එකක් හරි කවන්නේ ඉතින්. මම ඒව කාලා හරියන්නේ මම මෙහෙම දාය. කොහොමද? මොකද දිය දැක්කෝ Oh my god! අපි තව අයිස්ක්‍රීම් ටිකක් අරගෙන එතන හිටපු බල්ලු ටිකකටත් දීලා අපි එන්න පටන් ගත්තා. ලස්සන තැනක තියෙන ලස්සන පිළිමයක්. ආම්බෙමයි දැක්කේ. සුංගයි යන්නේ කොහෙද ඉන්නේ?
අපි ඉන්නේ මාතේ පොඩක් ගමන්. ලස්සන ප්‍රශ්න මැගේරිය අපි අයත් අපි යන්න ගෙපු ගමන යන්න බලන්න. මේ ලංකාවන් අයියා සුවයියා හවස 6ට විතර ඇති වෙලා. දැන් තමයි යාළුවාට කිව්වේ අපි යන්නේ හෙට කියලා. මට හෙට උදේ කොළඹ යන්නත් තියෙනවා. දැන් ඉතින් මොනවා කරන්නද? මම මෙහෙම රෑ වෙනකම් මෙහි ඉඳලා මෙහි ඉඳන්ම පාන්දර දැන් කොළඹ යනවා. 2 hours later. පේනවනේ පාන්දර 2:02 වෙලාව. A few moments later. A few inches later. පාන්දර 4:00 වෙලාව. දැන් තමයි මම කොළඹට ආවේ. මට කියන්න බැරුණා. මම බස් එකට නැගියේ මාතලේ. හැබැයි කොළඹ උදේට මාර ලස්සනයි. ආදරේට බොරු කළේ නෑ පලිගෙනුම හිතයට හීනයකින්වත් පේනමානේ ඉන්න ඕනේ මගේ පනොයා නෑ පලිගෙනුම හිතයට හීනයකින්වත් A few moments later. A few inches later. 2 hours later. 1 eternity later. තිබ්බ වැඩ සේරම ඉවර කරගෙන මම බස් එකට නැගලා ආවා. දැන් ඉන්නේ මම පුත්තරමට කිට්ටු කරලා. 4:41 වෙලාව. දැන් තමයි බස් එකෙන් බැස්සේ. ගෙදරින් එනවා කිව්වම මයික් අයියන්න. එතකම මම දැන් මෙතෙන් වෙලා ඉන්නවා. එහෙනම් ඉතින් අපි ආයෙත් අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම බයි.